ඔයාලා දන්නවද හෝලි උත්සවය ගැන? දැන් ඉතින් ලංකාවේ කවුද හෝලි උත්සවය ගැන නොදන්නේ නේද? දැන් නම් ඉතින් ගොඩක් තැන්වල හෝලි උත්සව සංවිධානය කරනවානේ. ඉතින් ඒ නිසා දැන් ලංකාවේ කිසිම කෙනෙක් මං හිතන්නේ හෝලි උත්සවයක් ගැන අහලා නැහැ කියලා. ඉන්දියාවේ හෝලි උත්සවය සමරන්නේ මාර්තු මාසේ. මේ අවුරුද්ද නම් ඒකේ යෙදිලා තිබුණේ මේ මාසේ 14 වෙනිදාට. මං හින්දි උගන්වන ගුරුවරියක් නිසා ඇත්තටම මට නම් මේ දවස වැදගත්. මොකද ඒ දවසේ තියෙන වැදගත්කම මම දන්න නිසා. මේ අවුරුද්ද නම් ඉතින් මට හෝලි සමරන්න බැරි වුණා. මේ කලින් අවුරුද්දක හෝලි සමරපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලට බලන්නත් එක්ක මට ඒක ඔයාලට අරගෙන එන්න හිතුණා. මේ වීඩියෝ එකේ මං අවුරුදු 3ක මගේ ළමයි එක්ක හෝලි සමරපු හැටි තමයි තියෙන්නේ. කලින් මං පෙන්නුවේ එක අවුරුද්දක හෝලි සමරපු විදිහ. මේ ඊට කලින් අවුරුද්දක හෝලි සමරපු හැටි තමයි පෙන්වන්නේ. මේකට පස්සේ තියෙන ෆොටෝස් වගේක් ඒකේ තියෙන ඊටත් කලින් අවුරුද්දක හෝලි සමරපු හැටි. මේ ඉන්න ඔක්කොම මගේ පන්තියේ ළමයි. මගෙන් හින්දි ඉගෙන ගන්න ආපු ළමයි. මේ දරුවන්ගෙන් සමහර අය තාමත් මගෙත් එක්ක කතා කරනවා. තාමත් මගේ සැපදුක හොයලා බලනවා. සමහර ළමයි නම් දැන් මොකද කරන්නේ කොහෙද ඉන්නේ කියලාවත් මම දන්නේ නැහැ. කාලේ විසින් එයාලව මග ඇරලා දාලා. ඉතින් මම දන්නේ නැහැ එයාලට මාව මතක් වෙනවද කියලා. හැබැයි මං කියන්න කැමතියි මට නම් එයාලව හැමදාමත් මතක් වෙනවා. එයාලව මතක් වෙන හැම වෙලාවකම මම මේ වීඩියෝස් ෆොටෝස් ආයෙමත් බලනවා. මගේ ක්ලාස් එකේ ළමයි ගන්නේ වයස් ભેදකින් තොරව. ඒ නිසා හැම වයසකම ළමයි මට ඉන්නවා. කොටිම මටත් වඩා ලොකු ළමයිනුත් ඉතින් මට ඉන්නවා. මේ හෝලි එකෙත් මට වඩා සෑහෙන ලොකු ළමයිනුත් ඉන්නවා. මේ මං මුලින්ම සමරපු හෝලි උත්සවය. මේක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. පුදුම විදිහට විනෝදෙන් කාලය ගත කළා අපි. එදා හෝස් එකක් අරගෙන පාට ගාගෙන වතුර නාගෙන මඩේ වැටිලා මට කියන්න තේරෙන්නේ නැහැ කොච්චරනම් අපි විනෝද වුණාද කියලා. ඒ බැඳීම, ඒ ආදරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ හැමෝටම ආදරේ කියලා හරි ආදරෙන් මතක් කරන අතරේ හැමෝටම සුබම සුබ හෝලි උත්සවයක්.